ස්ථාපිත මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. එම ව්‍යාපෘතිය සඳහා බිලියන 31ක මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බව ඊයේ පස්වරුවේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඔහු පැවසීය. මෙරට රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිවත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වාගෙන යාම මූලික අරමුණ කරගනිමින් මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් පද්ධතියේ අඩුපාඩු සොයා බලා පවතින ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මේ වන විට ක්‍රියාවට නංවා ඇත. එම වැඩසටහනට අනුව මෙම නිරීක්ෂණ චාරිකාව අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.